mochi වගේ. මාබල් කේක් වගේ. අපිට කියන්නේ පිළියෙත. චීනයේ ගෙවෙන මගේ ජීවිතයෙන් තවත් එක ලස්සන දවසක්. අද මං ඕගොල්ලන්ව එක්කන් යන්නේ චීනයේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ ස්නැක් ෂොප් එකකට. මේකේ නම යමී ස්නැක්. මේක හරියට නිකන් අපි ලංකාවේදී චොක්ලට් shopping කරන්න යන මැක් මාර්ට් එක වගේ. ඇත්තම කිව්වොත් මේකේ නැති දෙයක් නැහැ. මම මේ පෙන්නන ස්ටාර්බක්ස් එකේ කැෆේ ලාටේ එක මාරම රසයි. මේ හරිය තියෙන්නේ එක එක ඩ්‍රින්ක්ස් ජාති. මෙතන එක එක ෆ්ලේවර්ස් වල බියර් ජාති, එතකොට මිල්ක් ජාති, කොෆි ජාති, ඒ වගේම මේ වගේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් උත් මෙතන තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ මිල ගණන් ගොඩක් අඩුයි. ලංකාවට සාපේක්ෂව මේවට යන මිල හරිම අඩුයි මෙහෙදි අපි ගන්නකොට. මේ තියෙන්නේ චීනයේ තියෙන මිල්ක් ටී එකක්. ඒකත් මාරම රසයි. එතකොට මේ පෙන්නන රතු පාට පැකට් එකේ එන කිරි එකත් පුදුම රසයි. ඒකේ එන්නේ නිකන් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක් වගේ. මේ තියෙන්නේ කේක්ස් තියෙන හරිය. මේකේ එක එක ෆ්ලේවර්ස් වලින් එක එක ජාතියේ කේක්ස් ගොඩාක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි නිතරම වගේ කන චොක්ලට් ක්‍රොසන්ට් එකක්. ඒක නම් අපි මේකට ආවොත් අනිවාර්යෙන්ම ගන්නවා. ඒකත් හරිම රසයි. mochi වගේ. මේ පෙන්නන එක මෝචි වගේ හරිම රබරි ටෙක්ස්චර් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවත් වගේ මේක ස්නැක්ස් ලෝකයක්. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න බෑ. මේ තියෙන්නේ වේෆර් ස්ටික් එකක්. ඒකත් හරිම රසයි. ඒකෙත් තියෙනවා මිල්ක් ෆ්ලේවර්, එතකොට ග්‍රීන් ටී ෆ්ලේවර්ස් කියලා එක එක ජාතියේ ෆ්ලේවර්ස්. මේ තියෙන ගොඩක් ඒවා අපි අඳුරන්නේ නැති නිසා අපිට ඒ රස ෂුවර් නැති නිසා අපි ගන්න බයයි. මොකද චයිනීස් රහ ගොඩක් ඒවා අපිට අල්ලන්නේ නැහැ. ඉතින් අපි හදලා වගේ ගන්න අපි දන්න දේවල් ටිකම තියෙනවා. අපි ඒක කාලා නැහැ. ගාන ඇතුලේ නිකන් අර මාබල් කේක් වගේ. ඒකත් අපි කාලා බලමු. 全面汉青登场 ඒකත් මාර රසයි. ，V2级以上增购会员专属福利。 මෙහි තියෙන කේක්ස් ජාති නම් මාරම රහයි. පුදුම සොෆ්ට්. ඇතුළේ නිකන් පුළුන් වගේ තමයි මේ කේක් තියෙන්නේ. ඒ වගේම තමයි රස. මේ පෙන්නන චීස් කේක් එකත් මාරම රසයි. මෙහි ඉතින් ගොඩක් කෑම ජාති වල නම් ගහලා තියෙන්නේ චයිනීස් අකුරු වලින්නේ. ඉතින් අපිට කියවන්න දන්නේ නැති නිසා අපි ගොඩක් වෙලාවට ට්‍රාන්ස්ලේට් කරලා බලලා තමයි මේ වගේ නම් හොයාගන්නේ. එහෙම නැත්නම් ඉස්සරහ පේන රූපේ. මේ චීනය ආවට පස්සේ මට හම්බෙච්ච රසම චොක්ලට් එකක්. ඩාර්ක් මේක ටිකක් සමානයි ගැලැක්සි චොක්ලට් එකට. කියන්නේ ගැලැක්සි එකේ කොපියක් වගේ. ඒක මාර රසයි. අපි ඒක නම් ගමු. මේ ෂොප් එකේ එක එක ෆ්ලේවර්ස් වලින් නූඩල්ස් ජාති ගොඩාක් තියෙනවා. සුප් නූඩල්ස් තියෙනවා, එතකොට ඩ්‍රයි නූඩල්ස් තියෙනවා. එක එක ෆ්ලේවර්ස්. මේවත් හරිම රසයි. මේ පේන්න තියෙන්නේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙන චොක්ලට්ස්, ටොෆීස් ජාති. මේවා ඉතින් ගොඩක් හිතලා බලලා තමයි ගන්නෙ. මොකද ගොඩාක් දේවල් අපේ රසට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම දන්න දේවල් තමයි ගොඩක් වෙලාවට මෙහෙ ආවහම ගන්න. ලංකාවේදී අපි කාලා තියෙන ඇල්පෙන්ලීබේ එක ජාතියක් නේ. එක ජාතියක්. නැත්තම් දෙකක්. රෝස පාට එකයි දුමුල් පාට එකයි. මෙහෙ තියෙනවා ඇල්පෙන්ලීබේ එක ජාති. මේ නිල් පාට එකක්. එතකොට මේ තව එකක්. මෙතනක් තියෙනවා. මේක නම් මම දැන් ලංකාවේ තිබ්බා. මේකත් තිබිලා නැහැ. මෙන්න මේ දෙක තමයි ලංකාවේ තිබුණේ. මේ රෝස පාට ඇල්පෙන්ලීබේ එක. ඒ මම පෙන්නපු ඇල්පෙන්ලීබේ ටොෆීස් නම් මාරම රහයි. එක එක ෆ්ලේවර්ස් වලින් තියෙන ඒවා මම try කරලා තියෙනවා. ඒවා හරිම රසයි. එතකොට මේ තියෙන්නේ මම මේකේ තවත් ආසම තැනක්. මෙතන තියෙන්නේ ජෙලි. මම ලංකාවේදී ජෙලි ගන්න හරිම ආසයි. එතකොට මේ තියෙන්නේ බියර්ස් ජාති, එක ලිකර්ස් ජාති. මේ ලිකර්ස් වල මිනි versions ගොඩාක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි flavored beers. එතකොට මේ තියෙන්නේ අර මම කලින් කියපු ඇල්පෙන්ලීබේ ටොෆීස් වලින් එන ලොලිපොප් ෆ්ලේවර්ස්. මේ ලොලිපොප්ස් උත් මාරම රසයි.
එතකොට මේ ඕගලන්ට දැන් පේන්නේ එක එක ෆ්ලේවර්ස් වලට හදපු බිත්තර. මේවා ප්‍රීකුක් කරලා තියෙන්නේ. මම හිතන්නේ එක එක ෆ්ලේවර්ස් දාලා හදලා තියෙන්නේ මේ බිත්තර. චයිනීස් කට්ටිය නම් ඒවා ගොඩාක් කනවා. හැබැයි මම ඒවා try කරලා නැහැ. මේ තියෙන්නේ ඉතින් අපි අද ගත්ත බඩු ටික. මෙහි බිල් කරන process එක හරිම ලේසි. මොකද මෙහි හැම payment එකක්ම වගේ වෙන්නේ QR codes වලින්. ඔයාලඟ අතේ කෑෂ් තියෙන්න ඕනෙම නැහැ. ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්. එතකොට මේ Alipay කියන app එක තමයි මෙහෙදි ගොඩාක්ම use වෙන්නේ. ශිෂ්‍ය ගෙදර යනකම්වත් ඉන්න බෑ මේකට කියන්නේ පිළිස. අරවන්න. එහෙනම් අදට එච්චරයි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. Thanks for watching.